හරි මම ඔයාලට කැමතිත් නෑ ඔයා මට කැමතිත් නෑ මේක ඉක්මනට ඉවරයක් කරමු අයින් වෙලා ඉන්නවා ගොංගිත්තෑවා ගොංගිත්තෑව හරි ෂෝක් නම මේ දුර අඩියක් ගල හයක් තියෙන ඝනවාණයේ සහිත පීඩ නගුලක් තියෙන එක. අණුක ඝනත්වය යාන්ත්‍රික ක්‍රියාවලිය ගණනය කරන්න මට පොඩි වෙලාවක් ඕන. ඔන්න මම අගුළු වැදියා. හැම තිස්සෙම ඔහොමයි. මොලේ වෙනුවට අතපාවිච්චි කරනවා. සංසුන් වෙන්න ෂැඩෝ එයාලා එනකන් තමයි මම බලන් හිටියේ. අපි යාලට උණුසුම් පිළිගැනීමක් දෙමු. පේන විදිහට නම් හමුදා කඳවුරක් වගේ. ඒත් කාලෙකින් කවුරුත් ඉඳලා නැහැ. මෙතන හොල්මන් ඉන්නවද කියලා හිතෙනවා. මොකා හොල්මන්? කවුද මට හොල්මන් ගැන කියලා තිබ්බේ නෑ? මොකක්ද දවුල? ඔහේ හොල්මන් වලට බයද? එකින්න රණශූරයෙක් කාටවත් බය නෑ. ඔව් අපි ගියවතේ ෆිල්ම් එකක් බලලා වුණ දේ මතකයිනේ. අතාරිනවා. යාළු හොල්මන් කියලා જાතියක් නෑ. ඉතින් අපි මොන පැත්තටද යන්නේ? මම දන්නවා. අපි බෙදිලා යමු. ඉරිගිරි තද පාටේරුන් ටික මැද පාරටයි වම් පැත්තට යන්න. මම ස්ටෝනි දකුණට යන්න. නෑ. මම තමුසෙන මගේ පේන මානේ යන්න දෙන්නේ නැහැ. ටේලස් ඔයා ස්ටෝනි වමට යන්න. නකල්ස් ඔයා මැදේ කියන්න. ඉතරයා ඔය මම දකුණට යමු. ඕන එකක් කරනවා. අපි තව එකට කාලය ගෙවන්න ඕන. විශාල සම්බන්ධ පස්සේ ගන්නත් එපා. හැබැයිට දන්නවද වැඩක්? ඔයා හරි. මම තව 36 වැඩි කරගන්න ඕනේ. තමුසේ මාව මරන්න හැදුවේ දෙපාරයිනේ. මේක නිකන් අඳුරු භයානක පාලක් විතරයි. බය වෙන්න දෙයක් නෑ. උඹට ඇහෙනවද භූතයෝ? වාට මාව බය කරන්න බෑ. පාලක් කාලා බලපන්. මම මේ කෙලිම කියන්න. ඔයා හරි හුරතල්. තැන්ක්ස්. ඉතින් සොනික්ගේ සහායකය වෙන එක මොන වගේ දෙයක්ද? ඔයාට දිනපතා රාජකාරී තියෙනවද? නිවාඩු වලට ගෙවනවද? ප්‍රතිලාභ තියෙනවද? මම සොනික්ගේ සහායකයා නෙමෙයි. අපි කණ්ඩායම යාළුවෝ. එයා තමයි නායකයා. නකල්ස් තමයි ශක්තිවන්තයා. මම තමයි ගේජස් කෑල් වලින් වැඩ ගන්න කෙනා. අපි හැමෝටම කොටසක් කරන්න දෙනවා. අන්න ඒ නිසා අපි කණ්ඩායම විශේෂ වෙන්නේ. ඒ නිසා අපි හොඳම යාළුවෝ වෙන්නේ. ඔයාලා හොඳම යාළුවෝද? හරිද? ඔයා රොබෝටික් අය වගේ. ඔව් අනිවාර්යෙන්. මමයි ඩොක්ටර් හොඳම යාළුවෝ. ඔව් ඇත්තටම අපි හිම තමයි.